හොඳයි තියාලුවනේ. ඉතින් ඔයාලට පේනවද මේ තියෙන වෙන්නප්පුව පැත්ත. ඉතින් වෙන්නප්පුව නගරය. ඉතින් වෙන්නප්පුව නගර කිව්වම පුංචි ඉතාලිය කියලාත් කියනවා අපි. මේ තියෙන ලුණුවිල පාර. ඉතින් ලුණුවිල බස් පාර වෙන්නප්පුව පැත්තේ නෑන. ලුණුවිල පැත්තට යන බස් පාරේ තමයි දැන් අපි ඉන්නේ. අද අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට පර්චස් 34ක වටිනා කියන ඉඩමක් සහ කාමර 4ක ලස්සන නිවසක්. ඉතින් මේ නිවස සහ ඉඩම වෙන්නප්පුව පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් සින්නක්කර පිරිසුදු ඔප්පුවක් තියෙනවා. ඔයාලට ලෝන් එකකට උනත් කිසිම ගැටලුවක් නැතුව යන්න පුළුවන්. ඉතින් පදිංචියට හෝ ව්‍යාපාරයකට නැත්නම් අරන් දාන සුදුසුම තැනක්. ඉතින් ලුණුවිල බස් පාරේ කෙලින්ම ඉස්සරහට එනකොට මෙන්න මේ සුරුවම ගාවින් තමයි ඔයාලට හැරිලා එන්න තියෙන්නේ. වමට තමයි දාන්න තියෙන්නේ. වෙන්නප්පුව පැත්තේ ඉඳන් එනකොට ලුණුවිල පැත්තේ නෑ නෝන දකුණට තමයි දාන්න තියෙන්නේ. ඉතින් මේ පාර කෙලින්ම එනකොට චුට්ටක් ඉස්සරහට එනකොට කළු පාට බෝඩ් එකක් ගාවින් දකුණට දැම්මහම තුන්වෙනි වගේ ඉඩම තමයි මෙන්න මේ නිවස සහ ඉඩම තියෙන්නේ. ඉතින් විදේශගත වෙලා ඉන්න මේ අයිතිකරුගේ වටිනා කියන නිවස ඔන්න ඔයාලට දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අයිතිකරුගේම දුරකථන අංක සහ ඒ විස්තර අපි දාලා තියෙනවා. ඔයාලට සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ඔයාලට මේ නිවස සහ ඊළම ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවා. ඒ වගේම ඩ්‍රෝන් වීඩියෝකුත් දාලා තියෙනවා. ඉතින් වෙන්නප්පුව නගරය ගැන දන්නේ නැති කට්ටියට ඉතින් විස්තරයක් දැනගන්න. ඉතින් මුලින්ම ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා ආදරයෙන් සාදරයෙන් AC Land YouTube channel එකට. ඉතින් ලංකාවේ වටේම තියෙන නිවාස සහ ඉඩම් ඔයාලා ළඟටම ගෙන්න ගන්න වගේම ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත විකුණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. අපේ page එකෙන් බලනවා නම් follow කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත්. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රධාන පාරට සහ බස් පාරට නැත්තම් වෙන්නප්පුව නගරයට ඉතාමත් සමීපයෙන් පිහිල්ලා තියෙන වටිනා කියන තැනක්. ඉතින් ඔයාලට පේනවද මේ T එකෙන් වමට දැම්මත් වෙන්නප්පුව පැත්තට ගිය හැකි, දකුණට දැම්මත් වෙන්නප්පුව පැත්තට ගිය හැකි. සාමාන්‍ය ලුණුවිල පැත්තෙන් යනවා නම් වෙන්නප්පුව ලුණුවිල බස් පාරට සාමාන්‍ය මීටර 300ක් විතර වගේ තමයි තියෙන්නේ මේ නිවසේ ඉඳලා. ඉතින් ඒ වගේම අපිට කොළඹ පුත්තලම් පාර, ඒ කියන්නේ වෙන්නප්පුව පැත්තට යනවා නම් මීටර 500ක් විතර වගේ තියෙන වෙන්නප්පුව ටවුන් එක. සාමාන්‍ය මීටර 500න් පස්සේ පටන් ගන්නවා වෙන්නප්පුව ටවුන් එක. ඉතින් මේ තියෙන වෙන්නප්පුව ටවුන් එක හරිය ඔයාලට මම මැප් එකේ පෙන්නලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මෙතන T එක ගාවට එනකම් හැරෙනකම් වෙන්නප්පුව ටවුන් ඒරියා එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව පදිංචියට නම් ඉතාමත් සුදුසු පැත්තක්. ඉතින් මේ හරිය ගොඩක්ම ඉන්නේ විදේශගත වෙලා ඉන්න කට්ටිය. ගොඩක් අය ඉතාලි පැත්තේ කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් මේ අවට ඉන්න කට්ටියත් ගොඩක් අය ඉතාලි කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ගන්න කෙනෙක්ට අතරම වටින තැනක්. ඉතින් පර්චස් 34ක් තියෙනවා. මේ ඉඩමේ ප්‍රමාණය ඉතින් ඔයාලට පේන ඇති හොඳට ඉඩකඩ තියෙනවා. ඉතින් පොඩි ළමෙක්ට උනත් හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්න පුළුවන් විදියට හොඳට ඉඩකඩ තියෙන පරිසරයක් තමයි මේකේ තියෙන්නේ. මේ ඉඩමේ තියෙන්නේ. ඉතින් නිරවුල් වැටමායිම් තියෙනවා. ඒ වගේම මේ හරිය ගැන තව විස්තරයක් ඔයාලට මම කිව්වොත් ඉතින් ඔයාලට පෞද්ගලික ආතන, ඒ වගේම ව්‍යාපාර ස්ථාන, ඒ වගේම පල්ලි, පාසල්, රෝහල් ඇතුළු බැංකු ඔයාලට අවශ්‍ය සියලුම පහසුකම් සාමාන්‍ය කිලෝමීටරයක් විතර වගේ යන කිලෝමීටරයක් එකමාරක් විතරට මෙහයි ඔයාලට අවශ්‍ය සියලුම පහසුකම් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය ඉතාමත් කෙටි දුරකින්, සාමාන්‍ය පයින් යන දුරකින් ඔයාලට වෙළඳ සැල් බව ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ හරිය. ඉතින් වෙන්නප්පුව කිව්වම ඉතා දියුණු පරිසරයක්. ඉතින් අද තියෙන මිල නෙමේ ඉඩම් වල හෙට තියෙන්නේ. ඉතින් ඔයාලට එහෙනම් මේක අරන් දැම්මත් පාඩු නැති මිලක් තමයි මේකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට අයිතිකරුවම සම්බන්ධ කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ව්‍යාපාරයකට හෝ පදිංචියට වටිනාම තැනක්. ඉතින් මේකේ යාළුවනේ ඉඩමේ ඇවිල්ලා අපිට බලා ගන්න පුළුවන්. තේක ගස් 3ක් තියෙනවා. ඒ වගේම පොල් ගස් 3ක් තියෙනවා. ඉතින් බෙලි ගහක් තියෙනවා. ඉතින් හොඳට ඉඩකඩ තියෙනවා. ඔයාලට මොන හරි හිටව ගන්න ඕන නැත්නම් ගාඩන් එකක් හදා ගන්න ඕන, මේ ඉස්සරහා ගෙවත්ත හදා ගන්න ඕන. හොඳට ඉඩකඩ තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් අපි අතුල් පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සනට සිවිලිම ගහලා මැදසාලේ තමයි මේ දැන් අපි දකින්නේ. ඉතින් කෑම කාමරය සහ මැදසාලය ඉතින් හොඳට ඉඩකඩ තියෙන හදලා තියෙනවා. මැදසාලේ බව හොඳ ලොකුවට හදලා තියෙනවා. ඉතින් නිවස නම් ඇත්තම විශාල නිවසක්. කාමර 4ක් වුණාට විශාල නිවසක්. හොඳට උසට හදලා තියෙනවා. ඒ හින්දා උසට හදලා තියෙන හින්දා මේ නිවසේ ප්‍රශ්නයක් ගොඩක්ම අඩු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඇතුලේ විස්තර යාළුවනේ මේකේ කාමර 4යි තියෙන්නේ. ඒ වගේම බාත්රූම් 2ක් තියෙනවා. ඉතින් ලොකු මැදසාලයක් තියෙනවා. ඒ වගේම කෑම කාමරය තියෙනවා. ඒ වගේම කිචන් එක තියෙනවා. වැරන්ඩා එක තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ට මේකේ වැරන්ඩා එකේ ට්‍රයිල් කරලා නැහැ. ඉතින් ඔක්කොම හදලා කරලා තියෙනවා. ඉතින් වැරන්ඩා එකේ වැරන්ඩා එක ට්‍රයිල් කරලා නැහැ. ඒ වගේම කිචන් එකේ පැන්ට්‍රි ලෑල්ල ඒ ටික පැන්ට්‍රි කපට් එක ගහ ගන්න ටිකයි ඒ ටික තමයි තියෙන වැඩකට කරගන්න ඔයාලට. ඉතින් දැන්ට AC එක AC කරන්න මේ නිවස AC කරන්න වයරින් එකක් ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න කෙනෙක්ට AC කරගන්න අවශ්‍ය නම් ඔයාලට ඒ පොඩි වැඩ ටික විතරයි කරගන්න තියෙන්නේ. අනිත් ඔක්කොම කරලා වයරින් එක ගහලා ඒ ටික ඔක්කොම හදලා කරලා තියෙන්නේ. ඉතින් AC කරගන්න විතරයි ඔයාලට මේකේ තියෙන්නේ. ඉතින් මේ පැත්තත් ගැටලුවක් නැහැ. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම් තියෙනවා. 3 phase කරන්ට් එක තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට කලින් බැංකු ලෝන් එකක් කරන් තියෙනවා. ලෝන් දෙකක් කරන් තියෙනවා. කමර්ෂල් එකෙන්ම තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඔප්පුව ගැනත් කිසිම ගැටලුවක් නැහැ. මොකද බැංකු ලෝන් එකක් ගන්නවා කියන්නේ එයාලා අනිවාර්යෙන් ඔප්පුව යටටම චෙක් කරලා තමයි ලෝන් එකක් දෙන්නේ. නිකන් ආවට ගියාට අද කාලේ බැංකුවකින් ලෝන්
ලෝන් එකක් දෙන්නේ නැහැ කියලා ඔයාලා හොඳටම දන්නවා. ඉතින් ලෝන් එකකුත් තරම් තියෙන හින්දා ඔප්පු ගැන කිසිම ගැටලුවක් නැති එකක්. ඉතින් මොනවා වුණත් ඔයාලා නිවසක් සහ ඉඩමක් මිලදී ගද්දී අනිවාර්යයෙන්ම ඔප්පු චෙක් කරලා ගන්න. ඉතින් මේකේ දැනට කියන විදිහට නම් ඔප්පු වල කිසිම ගැටලුවක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් වටිනා කියන තැනක්. ඉතින් විදේශගත වෙලා ඉන්න අයිතිකරුගේ මේ වටිනා නිවස ඉතාමත් ඉක්මනින් විකිණීමට. ඉතින් ඔයාට මේ දුරකථන අංක මම තිරේ දාන්නම්. පහතින් ඔයාලට පේනවා ඇති අයිතිකරුගේ දුරකථන අංක. ඉතින් ඒවා ඔයා කාර්යබහුල කෙනෙක් නම් මේ දුරකථන අංක බලලා කතා කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව යාළුනේ ඔයාට දීපල ඉඩම් නිවාස විකුණ ගන්න තියෙනවා. ඔයාගේ නිවස සහ ඉඩමත් මේ වගේ ලස්සන දැන්වීමක් දාලා ඉතාමත් ඉක්මනින් විදේශගත වෙලා ඉන්න අයට ලංකාවේ ඉන්න කට්ටියට පේන දැන්වීමක් දාගෙන ඔයාට ඉක්මනට බය කෙනෙක් හොයාගන්න ඕන නම් අපිව සම්බන්ධ කරගන්න. ඉතින් අපේ දුරකථන අංකය පහතින් දිස් වෙනවා 077 819 46 20 කියන මේ දුරකථන අංකයට කතා කරන්න. ප්ලස් ගහලා 1යි 43යි 74යි 34යි 10යි 14 කියලා ගහන්න. ඒ වගේම 0.73යි 61යි 55යි 20. ඉතින් අයිතිකරුගේ දුරකථන අංකය ඉතින් කැනඩාවෙන් ඉන්න එක්කෙනාගේ දුරකථන අංකය තමයි +1යි 43යි 74යි 34යි 10යි 14. ඉතින් ওই දුරකථන අංකයට අයිතිකරුව සම්බන්ධ කරගන්න පුළුවන්. එයාගේ සහෝදරයව සම්බන්ධ කරගන්න පුළුවන්. එයාගේ නම ෂෙරෝන් 077යි ආයි 76යි 15යි 520. ඔන්න ඔය දුරකථන අංක නිවැරදිව බලලා ඩයල් කරගන්න වීඩියෝ එක ස්ටොප් කරලා හරි ඉතින් ඔයාලට WhatsApp හරහා අයිතිකරුව සම්බන්ධ කරගන්න පුළුවන්. ලංකාවේ ඉන්න එක්කෙනාට normal call එකක් ගන්න පුළුවන්. ඉතින් විදේශගත වෙලා ඉන්න අයට ඒ වගේම ලංකාවේ ඉන්න අයට ඔයාගේ නිවාස ආයිඩම් විකුණ ගන්න අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් 077 81 94 620. ඉතින් ලංකාවේ ඉන්න අයට පිටරට ඉන්න අයට ඉතින් ඔයාගේ නිවස සහ ඉඩම හොඳ බය කෙනෙක් හොයාගන්න ඕන නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත විකුණ ගන්න. ඉතින් දැන්වීමක් දාගෙන ඉතින් විශේෂයෙන්ම එක platform එකක නෙමෙයි YouTube එකේ විතරක් නෙමෙයි. ඉතින් අපේ page වල ඒ වගේම අපේ group වල ඒ වගේම අපේ YouTube එකේ ඉතින් ඔයාගේ දැන්වීම ඉතාමත් ඉක්මනින් දාලා ඉතාමත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් හදලා දාලා විකුණ ගන්න. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම.